බොහොම සාදරයෙන් පිළිගන්නවා SL Bloomia මගේ YouTube channel එකට. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලෝ හම්බ වෙන්න. අද අපි මේ වීඩියෝ එකෙන් ගේන්නේ අපේ trail එක ගැන. මයි පසින්දුයි අපි දෙන්න ගියා Devil Staircase trail එක. ගියේ අපේ CT100 bike එකේ. ඉතින් මේකේ සම්පූර්ණ වීඩියෝ එක දාලා තියෙනවා අපේ travel YouTube channel එක travel ගැන තියෙන. ඉතින් මම මගේ channel එකෙන් අරන් මම capture කරගත්තු ඒකේ එතන ලස්සන බලන්න තිබිච්ච තැන් ගැන. ඇත්තට මේ මුළු trail එකම ලස්සනයි. බොරු කියන්න ඕනේ නැහැ. trail එක මාරම ලස්සනයි. يعني අමුතුම පරිසරයක්. ඒක ඇත්තටම කියන්න තරම් වචන නැහැ. ඒක අත්විඳින්න ඕන අත්දැකීමක්. මුලින් කියන්නම්කො මොකද්ද මේ Devil Staircase කියන්නේ කියලා. Devil Staircase කියන්නේ යකාගේ පඩිපෙළ. ඒ කියන්නේ ඒක අර පොදුවේ පාවිච්චි කරන වචනයක්. Devil Staircase කියන එක ඒ කියන්නේ ලංකාව විතරක් නෙමෙයි වෙන රටවලත් ඒක සඳහන් වෙන. ඒ කියන්නේ අමාරු යන්න බැරි දුෂ්කර මාර්ගවලට ඒගොල්ලන් කියනවා අර අපි කට වචනෙන් කියන්නේ මේක යකාගේ තැනක්නේ වගේ අදහසක් තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඉතින් දැන් මේ ප්ලේස් එක තියෙන්නේ කළුපාන හන්දියේ ඉඳන් ඔහියට යන්න තමයි මේ Devil Staircase තියෙන්නේ. ඉතින් මේ Devil Staircase එකේ ඉගෙන එක තැන් දෙකක් තියෙනවා. දෙකක් කියලා කියන්නේ එක හරියක් තියෙනවා. එතන ඒ හරියේ පාරවත් Google Map එකේ පෙන්වන්නේ කැලේ මැදින් තමයි කැලේ වගේ හරිය තියෙන්නේ. කැලේ මැදින් එන්න ඕන. අන්න එහෙම ආවයින් පස්සේ මෙන්න මේ ලස්සන දියැල්ල වගේ තැනට එනවා. මේකට නමක් නැහැ. මේක මම ෆොටෝස් වීඩියෝස් දැකලා තියෙනවා. මේක මේ Devil Staircase waterfall කියලාත් මේකට කියනවා. ඉතින් මේ අපි යන දවස්වල වතුර සෑහෙන අඩුයි මේ වැස්ස නැති නිසා. ඉතින් ඒ දවස්වල මෙහෙම තමයි මෙතන තිබුණේ. මේක මේ ලස්සන වීඩියෝස් තියෙනවා. මොකද මේ අවට කැම්ප් කරනවා කට්ටිය. ඉතින් මෙන්න මේ පාලමත් එක්ක ලස්සන වීඩියෝස් ගහලා තියෙනවා. ඉතින් මමත් මගේ YouTube channel එකේ short videos දාලා ඇති මෙතන. ඉතින් මෙන්න මේ වගේ ලස්සන වතුර පාරක් කියන්නේ ෂෝක් වතුර පාරක් කියන්නේ මේ වතුර බොනවා. මේ මාරම කූල් හොඳ. ඒ කියන්නේ ඒක කියන්න වචන නැහැ. පිරිසිදු වතුර. මෙතනින් එහාට තව චුට්ට දුරක් ගියයින් පස්සේ තියෙනවා Devil Staircase entrance එක කියලා. ඒක පෞද්ගලික වත්තක්. ඒ වත්තක් දැන් ඒක අභාවයට ගිහිලා තින්නේ. තේ එහෙම ඒක අර මේන්ටේන් වෙන්නේ නැහැ. හැබැයි ඒක තමයි මේ එතන තමයි හදින්නේ Devil Staircase කියලා. හැබැයි මේ එතෙන්ට එනකොනුත් තියෙන කොටසට Devil Staircase කියලා කියනවා ඉතින්. කොහොම හරි මේ මාර්ගය දුෂ්කර හින්දා තමයි එහෙම කියන්නේ. ඉතින් මේක හරිම ලස්සන තැනක්. ඕගොල්ලොන්ට ගන්න ඕන අත්දැකීමක්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉඳියට බොහොම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. මගේ channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න.